මාතෘකාව මූත්‍රා නිර්මාණය වීමේ යාන්ත්‍රණය. වෘක්කය තුල සිදුවන ක්‍රියාවලීන්. හැඳින්වීම. මෙම පාඩම මගින් මානව වෘක්කය තුල මූත්‍රා නිර්මාණය වන්නේ කෙසේද යන්න විස්තරාත්මකව පැහැදිලි කරයි. වෘක්කය යනු ශරීරයෙන් අපද්‍රව්‍ය ඉවත් කිරීම, ජල හා ලවණ සමතුලිතතාව පාලනය, රුධිරයේ pH අගය පවත්වා ගැනීම සහ ශරීරයේ ද්‍රව පරිමාව පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන අවයවයකි. 1. වෘක්කයේ දල ව්‍යුහය පැහැදිලි කිරීම. වෘක්කය යනු රුධිර නාලිකා බහුල highly vascular අවයවයකි. එක් වෘක්කයක නෙෆ්‍රෝන මිලියනයක් පමණ පවතී. නෙෆ්‍රෝනය යනු වෘක්කයේ ව්‍යුහමය හා ක්‍රියාකාරී ඒකකයයි. මූත්‍රා නිර්මාණය සම්බන්ධ සියලුම ක්‍රියාවලීන් නෙෆ්‍රෝන තුලයි සිදුවන්නේ. 2. නෙෆ්‍රෝනයක ව්‍යුහය. නෙෆ්‍රෝනයේ ප්‍රධාන කොටස් දෙකක් පවතී. 1. වෘක්කමාලකය, ගුච්චිකය, බෝමන්ගේ කැප්සියුලය. 2. වෘක්ක නාලිකාව, ප්‍රාග්සස්ත සංවලිත නාලිකාව, හෙන්ලේ පුඩුව, අපසස්ත සංවලිත නාලිකාව, සංග්‍රාහක නාලිකාව. 3. ගුච්චික අතිපරිශ්‍රාවණය පැහැදිලි කිරීම. අභිවාහී දමනිකාව අපවාහී දමනිකාවට වඩා පළලින් වැඩිය. ඒ නිසා ගුච්චිකය තුල ඉහළ ද්‍රවස්ථිති පීඩනයක් ඇතිවේ. මෙම පීඩනය හේතුවෙන් අතිපරිශ්‍රාවණය සිදුවේ. පරිශ්‍රාවණීය වන ද්‍රව්‍ය ජලය, ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල, යූරියා, ඛනිජ අයන, Na+, Cl- ආදිය. පරිශ්‍රාවණීය නොවන ද්‍රව්‍ය රතු රුධිර සෛල, ප්ලාස්මා ප්‍රෝටීන. මෙහිදී සාධන ද්‍රව්‍ය ගුච්චික පරිශ්‍රාවිතය ලෙස හඳුන්වයි. 4. ප්‍රාග්සස්ත සංවලිත නාලිකාවේ වරණීය ප්‍රතිශෝෂණය පැහැදිලි කිරීම. ශරීරයට අවශ්‍ය ද්‍රව්‍ය නැවත රුධිරයට ප්‍රතිශෝෂණය වන්නේ මෙහිදීය. සියලුම ග්ලූකෝස් හා ඇමයිනෝ අම්ල සක්‍රීය පරිවහනයෙන්, සෝඩියම් අයන සක්‍රීය පරිවහනයෙන්, ජලය ආශ්‍රිතයෙන්. PCT සෛලවල මයිටොකොන්ඩ්‍රියා වැඩි වී තිබීම සක්‍රීය පරිවහනයට අවශ්‍ය ATP ශක්තිය සැපයීමටයි. 5. හෙන්ලී පුඩුවේ ප්‍රතිධාරා ගුණක යාන්ත්‍රණය පැහැදිලි කිරීම. අවරෝහණ බාහුව ජලයට පාරගම්‍ය, ලවණවලට අපාරගම්‍ය. ඒ නිසා ජලය පිටතට පිටවේ. ආරෝහණ බාහුව ජලයට අපාරගම්‍ය, සෝඩියම් හා ක්ලෝරයිඩ් අයන සක්‍රීයව පිටතට පරිවහනය කරයි. එම වෘක්ක මජ්ජාව තුල සාන්ද්‍රණ තත්වයක් පවත්වා මූත්‍රා සාන්ද්‍රණය කරන්න ඊටම වැදගත්. 6. අපසස්ත සංවලිත නාලිකාව විනයනය පැහැදිලි කිරීම. DCT මගින් රුධිරයේ pH අගය, අයන සමතුලිතතාව පාලනය කරයි. හෝමෝන පාලනය ඇල්ඩස්ටරෝන් සෝඩියම් ප්‍රතිශෝෂණය වැඩි කරයි. ADH ජල ප්‍රතිශෝෂණය වැඩි කරයි. සංග්‍රාහක නාලිකාව අවසාන මූත්‍රා සාන්ද්‍රණය ADH පවතින විට සංග්‍රාහක නාලිකාව ජලයට වැඩිපුර පාරගම්‍ය වේ. ඒ නිසා වැඩිපුර ජලය ප්‍රතිශෝෂණය වේ. ඉතා සාන්ද්‍ර මූත්‍රා නිපද වේ. ADH අඩු විට පිරිසිදු මූත්‍රා නිපද වේ. 8. මූත්‍රාවේ සංයුතිය. අවසාන මූත්‍රාවේ අඩංගු වන්නේ ජලය, යූරියා, අතිරික්ත ලවණ, ක්‍රියටිනින්. 9. වෘක්කයේ අතිරේක කාර්යයන් AL අත්‍යවශ්‍ය. එරිත්‍රොපොයිටින් රතු රුධිර සෛල නිෂ්පාදනය උත්තේජනය කරයි. රෙනින් රුධිර පීඩනය පාලනය කරයි. විටමින් D සක්‍රීය කිරීම කැල්සියම් අවශෝෂණයට උපකාරී වේ. කීතේම් සාරාංශය. මූත්‍රා නිර්මාණයේ ප්‍රධාන පියවර 3ක් තියේ. 1. අතිපරිශ්‍රාවණය. 2. වරණීය ප්‍රතිශෝෂණය. 3. නාලිකාමය නිකාසය.